හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද අපි කරන්න යන්නේ තවත් driving simulator ශ්‍රී ලංකා sensor mode වීඩියෝ එකක්. හරිද? ඉතින් සමහර විට කට්ටිය දන්නවත් ඇති නැතුවත් ඇති මේ sensor mode videos කියන්නේ මොනවද කියලා. ඉතින් දන්නේ නැති අයට මම කියන්න. ඉතින් මේ වීඩියෝ වල මම කරන්නේ driving simulator ශ්‍රී ලංකා එකේ මේ ෆෝන් එක හරවනකොට බස් එක හැරෙන mode එකක් තියෙනවානේ. ඒක තමයි sensor mode. ඉතින් මම මේ වීඩියෝ වල කරන්නේ එන්නේ mode එක දාගෙන කොහේ හරි අනේක. ඉතින් මම මේ sensor mode videos වලට පළවෙනි එපිසෝඩ් එක කරා ඒක නම් මාසයකට විතර කලින්. ඉතින් අද අපි කරන්න යන්නේ ඒකේ දෙවෙනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එකේ මට මතක විදිහට අපි ගියේ කිරිවෙහෙරද කොහෙද? ඔව් කිරිවෙහෙර තමයි. මේ ඉතින් දෙවෙනි එපිසෝඩ් එකේ අපි යන්නේ සිතුල්පව්වේ. හරිද? ඉතින් අපි බයම වැඩේට. හරි ඉතින් බස් එකත් ස්ටාර්ට් කරලා ගමු. යා ඉතින් කලින් එපිසෝඩ් එකේ මම පටන් ගත්තේ හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලානේ. අද මම පටන් ගන්න යන්නේ මොනරාගල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා. මට ඉතින් එන්ජින් එක වෙනස් කළාද කොහෙද? මීට කපන්න ඕනේ. හෝන් කරන අය ගණන් ගන්න ඕනේ නේ. මෙන්න මෙතනින් තියෙනවා රහස් පාරක්. කට්ටියට පේනවත් ඇති නැතුවත් ඇති. අපි ඔන්න මේ පැත්තෙන් යන්නේ. කවුද බං හෝන් කරන්නේ? පස්සෙන් ඇවිල්ලා බෑනේ කරන්න. අයියෝ මේක මෙහෙ යනවා. අයියෝ අඩ කාර කන්නා. අයියෝ ඉවරයි.
මේ අලුතෙන් අප්ඩේට් එකක් එන්න තියෙනවා. අප්ඩේට් එක ආපු ගමන් මම අනිවාර්ය වීඩියෝ එකක් ගේන්න. වීඩියෝ එක ළඟටම ගන්න ගන්න ඉතින් කට්ටිය subscribe කරලා තියාගන්න අපේ මගේ channel එක. අප්ඩේට් එක ආපු ගමන් මම වීඩියෝ එකක් ගේන්න. බලමු මොනවද ලොකුට කියන්නේ අරකයි මේකයි මේ වීඩියෝ එකෙන් අපි බලමු. හරිද? පළගත්ත තොට්ටක බලයන් එක යන්නේ. ඒ වට්ටක් එක මගේ පළවෙනි වීඩියෝ එකේ සිටියා. මම ප්‍රයිවට් කාර් එකත් එක්ක මගේ අනිත් channel එකේ driving simulator ශ්‍රී ලංකා අලුත් අප්ඩේට් එකට එන්න තියෙන දේවල් ගැන වීඩියෝ එකක් දාන්න. අඩෝ තවත් වට්ටක් එකේ. වට්ටක හෝන් එක බෑනේ කරන්න ඉතින්. උඹ පස්සෙන් හිටපන්. නැත්තම් කන පලනවා. aduh sirpi karya aduh ayo pasti kita bෑනේ කරන්න අයියෝ මේක ගන්නේ කොහොමද දැන් අඩේ ආනේ රිවර්ස් දාගම් දැන් ගමු ආන්න හරි අය පේනවනේ බෑනේ කරන්න डबल होने लगता है नहीं डबल होने nah ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඊළඟ මැප් එක ලෝඩ් වෙනවා හරිද දැන් අපි සිටුල් පවුවට ලං වෙලා ඉන්නේ යඩ මේක නම් හරි බං ඉතින් දැන් අපි සිතුල් පව්වට ලං වෙලා තමයි ඉන්නේ. හරිද? අපි ගිහිල්ලා බලමු. කොයි වගේද? අපි ගිහිල්ලා බලමු. හරිද?
කියන්නේ පොට් එක කියන්නත් හොඳ නැහැ. ඉතින් මේක බෞද්ධ ස්ථානයක් නේ. හරි බං ඉතින් ඔන්න ඔහම ඇවිදගෙන යනවා. ඒ බස් එකෙන් මතන්ට යන්න බැරිද දන්නේ. අපි ගිහිල්ලා බලමු. යමන්කෝ. හරි බං ඉතින් එළම ඔන්න ඉතින් අපි ළඟටම ආවා ඒක වගේ යඩෝ ඇයි බං ආයේ මාරු බස් ස්ටාර්ට් කරලා දීද්දි හරි බං ඉතින් එළම ඉතින් කලින් පාර වගේ නෙවෙයි කලින් වීඩියෝ දෙකක් කරන්න උනානේ ඉස්සෙල්ලා කිරිවෙහෙර ගාවට ගිහිල්ලා පුළුවන් තරම් බලලා ආය මේ කිරිවෙහෙර ළඟට යන්න හොයාගෙන ආය වීඩියෝ එකක් කරන්න යා මේ පාර නම් එහෙම නෙවෙයි. ඔන්න ඉතින් අපි ළඟටම ආවා. එහෙනම් අපි උඩටම ගිහිල්ලා බලමු. හරිද? අද කටහඬ පොඩ්ඩක් වෙනස් නේ. බලමු. අඩ කාර්ය කියලා යන්. පේන්නේ හරි බං ඉතින් එළම. ඉතින් තව සෙන්සර් මෝඩ් වීඩියෝ ගේන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරේ නැතත් ගේනවා. ඉතින් මම දන්නවනේ මගේ හැටි. අම්මාට සිරි මේ ඉබ්බා යනවා මේකට වඩා කලින්. උඩටම ගිහිල්ලා බලමු ඉතින්. හරි බං ඉතින් එළම ඔන්න අපි උඩටම ආවද කොහෙද ආවා නෑ තව ටිකක් යන්න තියෙනවා ඉතින් අපි යන් හරි බං ඉතින් එළම ඉතින් මේන්න තියෙනවා අපේ සිතුල්පව්ව බෞද්ධ ස්ථානය අපේ චෛත්‍යය තියෙනවා ඊට පස්සේ තව මේ බිල්ඩින්ග්ස් දෙකක් තියෙනවා ගොඩනැගිලි දෙකක්. ඉතින් මේන්න තියෙනවා රන්වැට. මේ පැත්තේ තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙනවා. හරිද? අපි තව ටිකක් ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති රන්වැට තියෙනවා දිගටම ඊට පස්සේ චෛත්‍යය තියෙනවා. ඉතින් ඔන්න ඉතින් අපි සිතුල්පව්ව ළඟටම ආවා. ඉතින් මෙතනින් මගේ වැඩේ ඉවරයි. ඉතින් තව වීඩියෝ ගේන ළඟටම තව ගේන වීඩියෝ ළඟටම ගෙන්න ගන්න අනිවාර්යයෙන් subscribe කරන්න ඉතින්. එහෙනම් කොල්ලෝ අපි ගියා.